ඉතින් ඔන්න අද මම ප්ලේ කරන්නේ ඩ්‍රයිවිං සිමුලේටර් කියන බස් ගේම් එක. ඉතින් මේ බස් ගේම් එකේ අද මම යන්නේ ගාල්ලේ. ඉතින් ගාල්ලේ යන වීඩියෝ බලන්න ඕන නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. කොහොම බලන්න තමයි ඇවිල්ලා තිනවලා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනා නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ අලුත් YouTube channel එක. එහෙනම් අපි යමු ඉන්නට ගේම් එක ඇතුළට. ඔන්න එහෙනම් මම ගේම් එකට ආවා. මේ තියෙන අපේ වණ්ඩිය. ඉතින් වණ්ඩිය මට තියෙනවා වඩ තියෙන දැන් මධ්‍යම බස් නැවතුම් පොළ ගාල්ලා ඉන්නේ. ඕකේ ලෙට්ස් ගෝ මචං. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ වණ්ඩිය මචං මෙතන තියෙනවා. ඇතුළ මේ වගේ මෙන්න මේ වගේ මේ තියෙන මේ වණ්ඩිය. ඕකේ නේ ලෙට්ස් ගෝ මචංලා. ඔන්න මේ පැත්තට. හරි මචං එහෙනම් අපි ගැම්මට යමු අපේ ගාල්ලට. ඉතින් ඔන්න ගාල්ලට යන්න ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ ඉතින් මගේ අලුත් channel එක. ඉතින් කලින් channel එකට උන දෙයක් කිව්වොත් නම් ඉතින් කියලා නැහැ. ඒකට මොකක්ද උනේ කියලා මංවත් දන්නේ නැහැ. හරිද? මොකද කියනවා ඒක මොනිටයිසේෂන් අයින් කළා. ඇයි කියලා මංවත් දන්නේ නැහැ. ඉතින් මම අලුත් channel එක පටන් ගන්න හිතුවා. ඉතින් මේ channel එක අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා තියාගන්න. අනිවාර්යෙන් මේ channel එකේ තමයි ඉදිරියට වීඩියෝ ගේන්නේ. අර channel එකේ නම් බොහෝ විට වටින්නේ නැති වෙයි. කියන්න බෑ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් දැක්කම මම ඩ්‍රයිවිං ළඟින් ගත්තේ. ඉතින් ඕන අපි 18 වංගුවක් ගහන්න යන්නේ. 18 වංගුවක් කිව්වට මේක 18 නෙමෙයි. අතරමං හන්දියක් මැද්ද වංගුවක් ගන්න සීන් එකක් තියෙන්නේ. ඔයාලම බලන් ඉන්න කොහේ වංගු කියා පාරවත් යන්න බැරි මුට කොහෙද වංගු ගහන්නේ. අපි මචං මේ ළඟ පාරට කෙටි පාරක් එකතු කරනවා වගේ නෙමෙයි. දුර පාර ළඟ පාරකට දුර පාරක් එකතු කරන්න යන්නේ. ඉතින් ඔන්න දුර පාරකට කෙටි පාරක් එකතු කරනවා වගේ නෙමෙයි. අපි ගන්න කරන්න යන්නේ ළඟ පාරකට දුර පාරක් එකතු කරන්න. හරිද? නෙමෙයි දුර පාරකට ළඟ පාරකට දුර පාරක් එකතු කරන්න යන්නේ අපි දැන්. හරිද? ඔයාලා බලන්නකෝ මම කරන වැඩේ. ඔයාලා බලලාම ඉන්න. මොකද කියනවනම් මේ වගේ වීඩියෝ මගෙන් බලන්න මගෙන් තමයි බලන්න හම්බෙන්නේ. වෙන කාගෙන්ම බලන්න හම්බෙන්නේ නැහැ කියලා මං කියනවද? අනික කට්ටියට දානවා මචං. හරිද? නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් දානවා. මගෙනුත් බලන්න අරුලක් නැහැ. subscribe කරන්න අමතක කරන්න මේපා. හරිද? කරන්න එපා කිව්වහම කරන්න එපා. ඉතින් හරිද? subscribe කරපල්ලා. ඉතින් හරිද? කොහෙද මම දැන් මේ කැරකෙන්නේ කියලා මටවත් හොයාගන්න බැරුව ඉන්නවා. මම මෙතන මචං මං පාක් කරන්න ඕනේ. ඊට කලින් මට බලා ගන්න ඕනේ මේ පඩිපෙළ හල්ලා දෙන්නේ මොකාට යන්න දීලා. හරිද? කවුරුත් ගෙනතත් කමන්නේ මං ගිහලා ඉන්න ඕනේ මේ පඩිපෙළෙන්. හරිද? පඩිපෙළෙන් ගියා මේක යන්න පුළුවන් වෙයිද කියලා මමවත් දන්නේ නැහැ. පඩිපෙළ ගියා මේක මටවත් අම්මට දොඩංගේ දෙයක්වත් උස නැති මට මේක මොකද්ද කියලා මෙහෙම බලද්දි පඩිපෙළ මට වඩා උසයිනේ. ඒතර මගේ කකුල මේ බස් එකේ නෑ ඒක අදාළ නෑ. නැගම බස් එකට ස්ටාර්ට් කරගනි. ඇයි මං අහන්නේ මේ පී අකුරක් ගහලා තියෙන මේකේ? මගේ පන්සිල් කියලා නම ඉස්සරහටනේ පී අකුර. මේ මුම්මාව මේ කොපි කරලා යම මේක පාක් කරන්න දැන් නම් ඇත්තගේ. ඕ යෝ වටේ වංගු කන්න එපා අම්මට උඩු වෙනවා. ඉවස්සයක් ගනින් ගැම්මට මචං ගන්න. හරිද? ඔන්නෝම අරගනි. ඒ කල අඩු වෙලාද මචං. හරි කල නැද්ද මචං? අපි ලයිට් එක දාලා බලමු පොඩ්ඩක්. අයිෂම්ම ලයිට් එක. ඔය ගැම්මට ඉදලා වීඩියෝ එක ඉවර වෙන්න යන්නේ. ඉතින් subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් ඔන්න ඉතින් වීඩියෝ ඉවරයි. subscribe කරපළා මම මරු කන්නතුව. හරි මම කියන වැඩිත් දන්නේ නැහැ ගණන් ගන්න එපා. හරි එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ බලන්න හම්බෙන්නේ මගෙන් විතරක් නෙමෙයි තව කට්ටියම බලන්න හම්බෙනවා. ඒක මතක තියාගන්න. එහෙනම් ඔන්න ඉතින් අදට යනවා like එකක් දාලා තියාගන්න. like එකක් විතර නෙමෙයි subscribe කරන්න. නංගිලා ටික යාළුවා ටික බහිනවා. එහෙනම් ඉතින් ඔන්න අපි ගියා ගැම්මටම අමතක කරන්න subscribe කරපළා මචං. හරිද? අපි ගියා.